හරි. අද අපි මේ සූදානම් වෙන්නේ හරිම රසවත් ඒ වගේම වෙනස්ම විදිහේ තොරතුරු ගොන්නක් ඇතුළට කිමිදිලා බලන්න. ඕ අනිවාර්යයෙන්ම. අද අපේ මේ ගැඹුරු විමර්ශනයට පදනම් වෙන්නේ 2022 මාර්තු මාසයේ සඳහා වූ මිථුන ලග්න පලාපල සහ පෞරුෂත්ව මාර්ගෝපදේශය කියන සටහන් පෙළ. සාමාන්‍යයෙන් ලග්න පලාපලයක් කිව්වම අපිට මතක් වෙන්නේ අර ඔන්න මේ මාසේ වට සල්ලි ලැබෙනවා පරිස්සමෙන් වාහන එලවන්න වඩේ කැලි ටික නේද? හරියටම හරි. ඒ වගේ සරල දේවල්නේ. හැබැයි අද අපි මේ මූලාශ්‍ර වලින් ඊට වඩා ගොඩාක් එහාට ගිය කතාවක් මතු කරගන්න යන්නේ. ඒ කියන්නේ මිථුන ලග්න හිමියන්ගේ හැසිරීම් රටා, තීරණ ගැනීම පිටුපස තියෙන මානසිකත්වය සහ මේ කියන ග්‍රහ බලපෑම එකිනෙකට බැඳී පවතින අපූර්ව විදිහ අපි මෙතනදී සාකච්ඡා කරනවා. ඇත්තටම මේක හරිම වෙනස් මාතෘකාවක්. මොකද අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ හුදෙක් අනාගතය කීමක් ගැන කතා කරන එක නෙවෙයි. අපි මේ තොරතුරු හරහා උත්සාහ කරන්නේ ග්‍රහ බලපෑම් සහ පුද්ගල මනෝභාවයන් අතර තියෙන අදෘශ්‍යමාන සම්බන්ධය තේරුම් ගන්න. පැහැදිලි. ආදරය සහ විවිධ ප්‍රශ්න එක්ක ගනුදෙනු කරන්න කියන එක මනෝවිද්‍යාත්මක ඇසකින් බලන එක තමයි අද අපේ ප්‍රධානම මෙහෙයුම වෙන්නේ. අනිවාර්යෙන්ම. ඒ වගේම මේ කතාබහ ඕනෑම කෙනෙකුට අතිශයින් වැදගත් වෙන්නේ ඇයි කියන එකත් අපි පැහැදිලි කරන්න ඕනේ. මේක අර මිථුන ලග්න අයට විතරක් අදාළ දෙයක් නෙවෙයි. අපි හැමෝගෙම ජීවිතවල ඉන්නවනේ මේ වගේ චරිත. ඔව් අපේ වටපිටාවේ ඕනෑතරම් ඉන්නවා. සමහර වෙලාවට ඒ තමන්ගේ සහකරුවෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔෆිස් එකේ ළඟම ඉන්න මිත්‍රයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම දරුවා වෙන්න පුළුවන්. ඉතින් අපේ සමාජයේ ඉන්න මේ විවිධ පුද්ගල චරිත ලක්ෂණ තේරුම් ගන්න මේ වගේ විශ්ලේෂණයක් ගොඩක් උදව් වෙනවා. තමන්ගේ ආසන්නතමයා සමහර වෙලාවට හැසිරෙන අමුතු විදිහ ගැන අවබෝධයක් ලබා ගන්න මේක කදිම අවස්ථාවක්. ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ඉතින් අපි කෙලින්ම කතාවට බහිමු. මුලින්ම කතා කරන්න ඕනේ මේ මිථුන ලග්න හිමියන්ගේ උපන් ගති ලක්ෂණ ගැන. අපේ සජහන් වලට අනුව මේ අයව පාලනය කරන ප්‍රධාන ග්‍රහයා හිමත් නැත්නම් ලග්නාධිපති වෙන්නේ බුධ ග්‍රහයා. බුධ කියන්නේ බුද්ධියට, සංනිවේදනයට සහ දැනුමට අධිපති ග්‍රහයා. මේ බලපෑම නිසාම මේ අය සහජයෙන්ම අතිශයින් බුද්ධිමත්, ඕනෑම දෙයක් ඊටාම ඉක්මනින් වටහා ගැනීමේ හැකියාවක් තියෙන පිරිසක් විදිහටයි විස්තර වෙන්නේ. ඒ කියන්නේ අනිත් අයට වඩා දෙගුණයක් විතර වේගයෙන්. ඔව්. ඔය බුධ ග්‍රහයාගේ බලපෑම කියන කාරණය අපි තවදුරටත් විශ්ලේෂණය කළොත් ඒක හරියට නිකන් මොළය ඇතුලේ අධිවේගී ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවා වගේ වැඩක්. ෆයිබර් කනෙක්ෂන් එකක්. මාරු. ඒකේ මතු කරන ප්‍රධානම ලක්ෂණය තමයි ඔවුන්ගේ අතිවිශිෂ්ට සංනිවේදන කුසලතාවය. මේ අයගේ ලොකුම ආයුධය තමයි කතාව. ඕනෑම කෙනෙක්ව තමන්ගේ වචන වලින් ආකර්ෂණය කරගන්න, සම්පූර්ණ අවධානය තමන් වෙතට හරවගන්න ඔවුන්ට පුදුම හැකියාවක් තියෙනවා. ඒ නිසාම වෘත්තීයමය වශයෙන් ගත්තම මෙයාට ගොඩක් දොරවල් ඇරෙනා නේද? අනිවාර්යෙන්ම. ලේඛකයින්, මාධ්‍යවේදීන්, කතිකයින් සහ ගුරුවරුන් වගේ නිතරම අදහස් හොමාර කරන වෘත්තීන්ට ඔවුන් උපපත්තියෙන්ම දක්ෂයි. ඒ වගේම තමයි ඔවුන්ගේ සමාජශීලී බව. තනිවම කාමරයකට වෙලා ඉන්නවට වඩා පිරිසක් එක්ක අදහස් බෙදා ගන්න නව තාක්ෂණය ගැන හොයලා බලන්න ඔවුන් හරිම කැමතියි. නිතරම නැවුම්ව හිතන අප්ඩේට් වෙලා ඉන්න කැමති පිරිසක් තමයි මිථුන ලග්න හිමියන් කියන්නේ. හැබැයි ඔතන තමයි මේ චරිතයේ සංකීර්ණම තැනට අපි එන්නේ. මේ ඔක්කොම දක්ෂතා එක්ක උන්ටම ආවේනික වුණු අමුතුම ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි ද්විත්ව ස්වභාවය. එහෙමත් නැත්නම් ඩුවල් නේචර් කියන එක. මිථුන කියන නමේ තේරුමත් ඒකමනේ. ඔව් ඒක තමයි ප්‍රධානම ලක්ෂණය. මේක හරියට නිකන් කාසියක දෙපැත්ත වගේ. අපි හිතමුකෝ මෙහෙම අවස්ථාවක්. මිථුන ලග්න කෙනෙක් ඊටමත් සතුටින් ලොකු විශ්වාසයකින් යුතුව රැස්වීමකට යනවා. එතනදී කට්ටියත් එක්ක hina වෙලා කතා බහ කරලා හොඳට ඉන්නවා. හැබැයි තව විනාඩි 10කින් කිසිම පැහැදිලි හේතුවක් නැතුව එයා සම්පූර්ණයෙන්ම නිහඬ වෙනවා. අන්න හරි. කවුරු හරි ක්ලියෝපු පොඩි වචනයක් ගැන හිතලා හරිම කල්පනාකාරී බරපතල තත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ ඉක්මන් වෙනස් වීම නිසාම සමහර වෙලාවට වැදගත් තීරණ ගැනීමේදී මේ අයට ලොකු අපහසුතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නේද? අන්න ඒකයි තීරුම් ගන්න ඕන වැදගත්ම තැන. අපි මේක වඩාත් පුළුල් මානසික රාමුවකට සම්බන්ධ කරුවොත් ඔය කියන ද්විත්ව ස්වභාවය සහ උන්ගේ දුර්වලතාව අතර ලොකු බැඳීමක් තියෙනවා. මොකද මේ අයගේ ප්‍රධානම දුර්වලතාවක් තමයි ඕනෑවට වඩා කල්පනා කිරීම. ඒ කියන්නේ ඕවර් තින්කින්. ඔව් ඕවර් තින්කින් කියන එක. ඒ වගේම එකම කාර්යයක දිගටම නිරත වෙන්න තියෙන කම්මැලිකම සහ ඉක්මනින් කේන්ති යාම. දැන් මේක අර කලින් කිව්ව බුද්ධියම වේගයකම ගැට ගිහිලා තියෙන දෙයක්. බුද්ධගේ බලපෑමෙන් මනස හිතා වේගයෙන් ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍ය කෙනෙක් එක පැත්තකින් දකින ප්‍රශ්නයක් මෙයාලා පැති 10කින් විතර විශ්ලේෂණය කරන්න ගන්නවා. එතකොට උඹේම තීරණ ගන්න අමාරු වෙනවා. හරියටම හරි. ඒ වගේම මනසට නිතරම අලුත් උත්තේජන, අලුත් තොරතුරු අවශ්‍ය නිසා තමයි
එකම වැඩේ දිගටම කරනකොට එපා වෙන්නේ. මනසේ වේගයට ශරීරය හරි වටපිටාව වෙන මිනිස්සු හරි ගැළපෙන්න නැති වුනාම ඉක්මනින් කේන්ති යනවා. මේ දුර්වලතා පාලනය කර ගැනීම තමයි ඔවුන්ගේ සාර්ථකත්වයේ අතුරු වෙන්නේ. එක මාරම විග්‍රහයක්. මනසේ වේගය වටපිටාවට වඩා වැඩිවීම තමයි ප්‍රශ්නේ. එහෙනම් දැන් අපි බලමු මේ කියන 2020 වසරේ මාර්තු මාසයේ කියන නිශ්චිත කාල සීමාව මේ අයට කොහොමද බලපාන්නේ කියලා. රැකියාව සහ ආර්ථික ගමනාන්තය පැත්තෙන් බැලුවත් අපේ තොරතුරු වලට අනුව මේ කාලය තුල අහසේ ලොකු ට්‍රැෆික් ජෑම් එකක් තියෙනවා වගේ පේන්නේ. ට්‍රැෆික් ජෑම් එකක් කිව්වේ අර ග්‍රහයෝ කිහිප දෙනෙක්ගේ එකතුව ගැන නේද? ඔව්, විශේෂයෙන්ම බුධ, ගුරු සහ සෙනසුරු කියන ග්‍රහයන්ගේ බලපෑම් එකවර ක්‍රියාත්මක වෙනවා. මේ නිසාම මේ මාසය මිශ්‍ර ඵල ගෙන දෙන කාලයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඇත්තටම ඔය ග්‍රහයන් තුන්දෙනාගේ එකතුව ගැන අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් තේරෙනවා ඇයි මේක මිශ්‍ර ඵල දෙන්නේ කියලා. බුධගෙන් ඕන්ට වේගය සහ බුද්ධිය ලැබෙනවා. හැබැයි සෙනසුරු කියන්නේ සාමාන්‍යයෙන් ඉවසීම, ප්‍රමාදය සහ මහන්සි වෙලා වැඩ කිරීම බලාපොරොත්තු වෙන ග්‍රහයක්. එතකොට අර අධිවේගී මනසකට සෙනසුරුගේ මේ රාමුව ඇතුලේ වැඩ කරන්න ඕනාම ලොකු ගැටුමක් ඇති වෙනවා. අනිවාර්යෙන්ම. ඒකයි මේක නිකම්ම ඉඳලා ප්‍රතිඵල ලැබෙන මාසයක් වෙන්නේ නැත්තේ. තමන්ගේ උත්සාහයේ තරමටම ප්‍රතිඵල ලැබෙන ඊටාම කාර්යබහුල මාසයක් වෙන්නේ ඒ නිසයි. පොඩකින් එතකොට මට එන ප්‍රශ්නේ තමයි අර අපි කලින් කිව්වානේ මෙයාලට එකම වැඩේ දිගටම කරන්න කම්මැලි කියලා. එහිම අය කොහොමද මේ වගේ අතිශය කාර්යබහුල මාසයක්, කියන්නේ වැඩ ගොඩ ගැහෙන මාසයක් දාලා යන්නේ නැතුව අල්ලගෙන ඉන්නේ? විශේෂයෙන්ම රැකියාවල නියුත අයට මාසේ මුල් සති දෙක තුර කාර්යාලයේ වැඩ කටයුතු සහ වගකීම් විශාල වශයෙන් වැඩි වෙනවා කියලා අපේ මූලාශ්‍රවල තියෙනවා. අන්න එතනදී තමයි මේ චරිතයේ තියෙන විශේෂත්වය එළියට එන්නේ. වැඩ වැඩි වුණාම සාමාන්‍ය කෙනෙක් තවත් මහන්සි වෙලා ඒක ඉවර කරන්න හැදුවට මිථුන ලග්න කෙනෙක් කරන්නේ තමන්ගේ සහජ බුද්ධිය පාවිච්චි කරන එක. ඒ කියන්නේ හાર્ඩ් වර්ක් කරනවා වෙනුවට ස්මාර්ට් විදියට වැඩ කරනවා. ඒ කියන්නේ වර්ක් ස්මාර්ට් කියන න්‍යාය උන් පාවිච්චි කරනවා. ප්‍රශ්නයක් ආවම කෙටිම සහ ලේසිම විසඳුම හොයාගන්න උන්ට තියෙන ඉව මෙතනදී ප්‍රයෝජනයට ගන්නවා. ඒ අභියෝග සාර්ථකව ජය ගන්න උන්ට පුළුවන් වෙන්නේ අන්න ඒ නිසයි. එහි ප්‍රතිඵලයක් විදිහට මාසය අවසාන වෙනකොට උසස් වීම වගේම ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබීමේ පැහැදිලි අවකාශයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ තමන්ගේ දුර්වලතාවයම ශක්තියක් කරගන්නවා වගේ වැඩක්. ඒ වගේම ව්‍යාපාරිකයින්ටත් මේක සුවිශේෂී කාලයක්. මේ සටහන් වල තියෙන අපූර්වම දේ තමයි සමහර නිශ්චිත ව්‍යාපාරික ක්ෂේත්‍ර ගැන කරලා තියෙන පුරෝකථනය. ඔව්, ඒක හරිම විශේෂයි. තොරතුරු තාක්ෂණය, sannivedanaya, රූපලාවන්‍ය සහ වෙළඳාම් කටයුතු කරන අයට මේ මාසයේදී විශාල ලාභ ලබා ගන්න පුළුවන් වගේම අලුත් ව්‍යාපාර ආරම්භ කරන්නත් ඉතාම සුබයි කියලා කියනවා. දැන් හිතන්නකො IT ස්ටාර්ට්අප් එකක් කරන මිථුන ලග්න කෙනෙක් ඉන්නවා කියලා. එයාට මේක කොහොමද බලපාන්නේ? ඒක හරිම පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක්. තොරතුරු තාක්ෂණය සහ sannivedanaya කියන්නේ මුළුමනින්ම බුධ ග්‍රහයාගේ ආධිපත්‍යයට යටත් වෙන ක්ෂේත්‍රය. මොකද බුධ කියන්නේ තොරතුරු හුවමාරුව, දත්ත විශ්ලේෂණය වගේ දේවල් වලට අදාන බලවේගය. ඉතින් ලග්නාධිපති වන බුධගේ බලපෑම මේ මාසයේ ප්‍රබලව ක්‍රියාත්මක වෙනකොට අර ඔබ කිව්වා වගේ IT ස්ටාර්ට්අප් එකක් කරන කෙනෙකුගේ මොළයට අලුත් අදහස් ගලාගෙන එන්න ගන්නවා. ඒ කියන්නේ අලුත් software එකක් ඩිසයින් කරන්න හරි නැත්නම් මාකටිං කැම්පේන් එකක් වෙනස්ම විදිහට ප්ලෑන් කරන්න හරි උන්ට පුදුම හැකියාවක් ලැබෙනවා. ඉබේම වගේ ඒකේ වාසිය ව්‍යාපාරයට අත් වෙනවා. හැබැයි සල්ලි ආවට විතරක් මදි නේද? ආර්ථික තත්ත්වය සහ මුදල් කළමනාකරණය ගැනත් අපූර්ව විග්‍රහයක් මේකේ තියෙනවා. මේ මාසයේ ආදායම් මාර්ග කිහිපයකින් මුදල් ලැබුණත් පවුලේ අයගේ අවශ්‍යතා සහ ගමන් බිමන් වෙනුවෙන් වියදම් ඉහළ යන බවක් කියවෙනවා. මේගොල්ලන්ගේ අර තියෙන සමාජශීලී බව, ට්‍රැවල් කරන්න තියෙන කැමැත්ත වගේ දේවල් එක්ක සල්ලි සාක්කුවේ රඳවා ගන්න එකත් ලොකු අභියෝගයක් වෙන්න ඇති. අනිවාර්යෙන්ම ආදායම වැඩි වුණාට මනසේ තියෙන නොසන්සුන් බව සහ අලුත් දේවල් අත්හදා බලන තියෙන කැමැත්ත නිසාම අනවශ්‍ය දේවල්වලට වියදම් කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා මුදල් කළමනාකරණයේ වැදගත්කම මේ කාලේදී ඉතා තදින්ම දැනෙනවා. හැඟීම් වලට වහල් වෙලා වියදම් කරන්න නැතුව Tamanගේ සහජ බුද්ධිය පාවිච්චි කරලා මුදල් පාලනය කර ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. පැහැදිලි. සල්ලි වගේම ඊළඟට අපි කතා කරන්න ඕනේ ජීවිතයේ අනිත් වැදගත්ම කොටස් ගැන. ඒ තමයි ආදරය, පෞල් ජීවිතය සහ අධ්‍යාපනය. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරු දැරියන්ට මේ මාසය හඳුන්වලා තියෙන්නේ ස්වර්ණමය කාලයක් විදිහටයි. ඔව්, ඒකට ප්‍රධාන හේතුව අතර බුධ ග්‍රහයාම තමයි. හරියටම හරි. බුධගේ බලපෑම උපරිමයෙන් ක්‍රියාත්මක වෙන නිසා
ඔවුන්ගේ මතක ශක්තිය මේ කාලයේදී අසාමාන්‍ය විදිහට වර්ධනය වෙනවා කියලා පෙන්වා දෙනවා. තරණ විභාග ජයග්‍රහණය කරන්න, ඉහළ ප්‍රතිඵල පෙන්වන්න, ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන අයට ඊටමත් සුබදායක ප්‍රතිඵල හිමි වෙන බවයි පෙන්න තියෙන්නේ. ඇත්තටම අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයේ පිටුපස්සේ තියෙන්නේත් අර මානසික පැහැදිලි බව, තොරතුරු ග්‍රහණය කරගන්නේ හැකියාව මේ කාලේදී උපරිම මට්ටමක තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ සම්බන්ධතා ගැන තිතාම සංසුන් සහ සුබවාදී චිත්‍රයක් තමයි පෙන්න තියෙන්නේ. අවිවාහක තරුණ තරුණින්ට අලුත් ආදර සම්බන්ධතා ගොඩනැගෙන කාලයක් වගේම දැනටමත් ආදර සම්බන්ධතා තියන අයගේ ඒ සම්බන්ධතා තවත් ශක්තිමත් වෙලා විවාහය දක්වා දුරදිග යන බවක් පෙන්වා දෙනවා. ඒ කියන සහකරුණන් අතර තිබුණු සුළු සුළු මතභේද සම්පූර්ණයෙන්ම දුර වෙලා යන කාලයක්. ඔව්, සාමකාමී කාලයක්. හැබැයි මට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි මුලින් කතා කළානේ මෙයාලට නිතරම අලුත් උත්තේජනයෝනේ වෙනස්කමෝනේ කියලා. එහෙම අයගේ විවාහිකයින්ගේ පෞල් ජීවිතය ඊටමත් සාමකාමීව ගත වෙනවා කියන එක ඔවුන්ට කම්මැලිකමක් ගෙනෙන එකක් නැද්ද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මෙතනදී සාමකාමී බව කියන්නේ කම්මැලිකමට නෙමෙයි, මානසික ආරක්ෂාවට. මිථුන ලග්න හිමියන්ගේ මනස කොච්චර වේගයෙන් වැඩ කළත් ඔවුන්ට gedara පරිසරය ඇතුළේ ලොකු ආරක්ෂිත බවක් අවශ්‍ය වෙනවා. ඉමෝෂනල් සිකියුරිටි එකක් නේද? අන්න හරි. එතකොට තමයි ඔවුන්ට නිදහසේ Tamanගේ අනිත් කටයුතු, ඒ කියන්නේ රැකියාව, ව්‍යාපාර, අධ්‍යාපනය වගේ දේවල් වලට සම්පූර්ණ අවධානය දෙන්න පුළුවන් වෙන්නේ. පෞල් ඇතුලේ සාමය තියෙනවා කියන්නේ ඔවුන්ගේ අතික්‍රියාකාරී මනසට ලොකු සහනයක්. ඒකයි දරුවන්ගේ කටයුතු වලින් විශාල සතුටක් ලැබෙන්න, අසල්වැසියන් සංඥාතින් සමග තියෙන සම්බන්ධතා වර්ධනය වෙන මේ කාලය ඔවුන්ට ඉතා යහපත් පසුබිමක් නිර්මාණය කරන්නේ. අන්න ඒක මාරම පොයින්ට් එකක්. gedara සාමයේ තියෙනකොට එයාලට ලෝකෙත් එක්ක යුද්ධ කරන්න පුරුවන් වගේ දෙයක්. හැබැයි මේ හැම සාර්ථකත්වයක් අස්සෙම අපි අමතක නොකළ යුතු ඉතාමත් වැදගත් අනතුරු ඇඟවීමකුත් අපේ තොරතුරුවල තියෙනවා. ඒ තමයි සෞඛ්‍ය අවදානම් ගැන කරන මතක් කිරීම. මේ මාසේ අතිශයින් කාර්යබහුල වෙනවා කියන එක අපි දැක්කානේ. ඉතින් මේ අධික කාර්යබහුලත්වයේ නිසාම මානසික ආතතිය එහෙමත් නැත්නම් ස්ට්‍රෙස් එක මේ මාසේ ප්‍රධානම ගැටලුවක් වෙන්න පුළුවන්. එහෙනම් ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම ශ්වසන ආබාධ, සෙම් රෝග සහ ස්නායු ආශ්‍රිත පුංචි රෝගී තත්ත්වයන් මතුවෙන්න ඉඩ තියෙන බවට අනතුරුවක් ගෙවනවා. මේ නිසාම තමයි ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, නිවැරදි ආහාර පුරුදු පවත්වා ගැනීම සහ විශේෂයෙන්ම ශරීරයට වගේම මනසටත් නිසි විවේකයක් ලබා දීමේ වැදගත්කම ගැන අපේ සටහන් වල විශේෂයෙන්ම කියන්නේ. ඇත්තටම සාම්ප්‍රදායික ජ්‍යොතිෂයට අනුව ස්නායු පද්ධතිය සහ ශ්වසන පද්ධතිය පාලනය කරන්නේ බුධ ග්‍රහයම තමයි. හැබැයි අපි මේක මනෝවිද්‍යාත්මකව බැලුවොත් අධික ලෙස කල්පනා කරනකොට මානසික ආතතිය වැඩි වෙනවා. එතකොට ඉබේම අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. එතකොට අර කියන සෙම් රෝග, ශ්වසන ආබාධ වගේ දේවල් ඉක්මනින් වැළඳෙන්න පුළුවන්. හරියටම හරි. ඒකයි මේ සෞඛ්‍ය ගැටලු පාලනය කරගන්න සහ ජීවිතය සමබර කරගන්න යම් පිළියම් සහ වාසනාවන්ත සංකේත කිහිපයක් යෝජනා කරලා තියෙන්නේ. ඒ පිළියම් ගැන බැලුවම සුබ වර්ණ ලෙස කොළ සහ ලා කහ පැහැත්, සුබ අංක විදිහට 5 සහ 3ත්, සුබ දින ලෙස බදාදා සහ බ්‍රහස්පතින්දාත් දක්වා තිබෙනවා. ඒ වගේම දිනපතා උදෑසන හෝ සවස භාවනා කිරීම, බදාදා දිනවල බෝධි පූජා තැබීම, අභිසම්විධාන පිරිත සජ්ජායනා කිරීම වගේම කුරුල්ලන්ට සහ සතුන්ට කෑම බීම දීම වගේ දේවල් කරන්න කියලා තියෙනවා. සාමාන්‍ය මේවා දිහා බැලුවම නිකම්ම සාම්ප්‍රදායික චාරිත්‍ර වගේනේ පේන්නේ. බැලූ බැල්මට හැම පෙනුනට මේක ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. දැන් අපි මේක මිථුන ලග්න හිමියන්ගේ අර ප්‍රධානම දුර්වලතාවය එක්ක ගැට ගහලා බලමු. ඔවුන්ගේ ප්‍රධානම ගැටලුව මොකක්ද? ඕවර් තින්කින් නේද? ඔව්, ඕනෑවට වඩා කල්පනා කරන එක. දැන් බලන්න මේ පිළියම් වලින් කරන්නේ මොකක්ද කියලා. භාවනා කිරීම මගින් අර අතික්‍රියාකාරී මනස හරියට නිකම් ටැබ් 100ක් විතර ඕපන් කරලා තියෙන බ්‍රවුසරයක් වගේ තියෙන මනස එක තැනකට ගේන්න සංසුන් කරන්න පුහුණු කරනවා. ඒක හරියට මනස ඩිෆ්‍රෙක්ට් කරනවා වගේ වැඩක්. ඒක ඇත්ත. එතකොට පිරිතක් සජ්ජායනා කරනකොට මනසේ අවධානය එක අරමුණක රඳාව ගන්න උදව් වෙනවා. වචනවල රිද්මයට මනස අනුගත වෙනවා. ඒකත් භාවනාවක් වගේම තමයි. හැබැයි අර කුරුල්ලන්ට සහ සතුන්ට කැම බීම දෙන එක. ඒක කොහොමද මනසට සම්බන්ධ වෙන්නේ? ඔතනදී තමයි මේ පිළියම් වල තියෙන ප්‍රායෝගික මනෝවිද්‍යාව එළියට එන්නේ. සතුන්ට කැම බීම දෙනවා කියන්නේ තමන්ගේ මනස ඇතුලේ කැරකෙන ඒකාකාරී ප්‍රශ්න වලින් මිදිලා
බාහිර පරිසරයේද සහ වෙනත් ජීවියෙකුට කරුණාව දැක්වීමක්. එතකොට මොළයට වෙනත් සංඥාවක් යනවා. තමන්ගේ ප්‍රශ්න ගැන හිතන එක తాවකාලිකව නැවතිලා වර්තමාන මොහොතේ මනස අරගෙන එනවා. ඒ කියන්නේ ප්‍රසන්ට් මොමන්ට් එකට එනවා. ඕ මේවා මානසික ආතතිය පාලනය කරගන්න තියෙන ඉතාමත් ප්‍රායෝගික උපක්‍රම. ග්‍රහපල දුරු කිරීම කියන කාරණයෙන් එහාට ගිය පුද්ගලයාගේ මනස නිවැරදි දිශාවට මෙහෙයවීමේ වටිනාකමක් මේ හැම පිළියමක් තුරම හැංගිලා තියෙනවා. ඒ විග්‍රහය නම් ඇත්තටම අපූරුයි. දැන් අපිට තේරෙනවා මේ කියන දේවල් නිකම්ම අහසේ තියෙන ග්‍රහයෝ එක්ක විතරක් නෙමේ අපේ මානසික ක්‍රියාකාරත්වය එක කොච්චර තදින් බැඳිලා තියෙනවද කියලා. ඉතින් අද මේ කතාබහ සාරාංශගත කළොත් අපිට පැහැදිලිවම පේනවා 2026 මාර්තු මාසය කියන්නේ මිථුන ලග්න හිමියන්ට නිකම්ම ගෙවිලා යන සාමාන්‍ය මාසයක් නෙමෙයි කියලා. ඒක අතිශයින් කාර්යබහුල තමන්ගේ වේගවත් සහජ බුද්ධිය උපරිමයෙන් මෙහෙයවා වැඩ කළ යුතු කාලයක්. මූල්‍යමය වශයෙන් අලුත් දොරවල් ඇරෙන අධ්‍යාපනික වශයෙන් ඉතා විශාල සාර්ථකත්වයක් අත්කර ගන්න පුළුවන් මාසයක් වුණත් ඒ හැමදේම රඳා පවතින්නේ ඔවුන් තමන්ගේ සෞඛ්‍ය සහ විශේෂයෙන්ම මානසික ආතතිය කොයිතරම් දුරට නිවැරදිව කළමනාකරණය කරගන්නවාද කියන කාරණය මතයි. ඒක ඉතා නිවැරදි නිගමනයක්. ඉතින් අද මේ ගැඹුරු විමර්ශනය අවසන් කරන්න කලින් මේ තොරතුරු සියල්ලම දිහා බලලා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් මත කරන්න මම කැමති. මිථුන ලග්නයේ පාලකයා වන බුධ ග්‍රහයා බුද්ධියට සහ sannivedanයට අධිගත වෙලා ඔවුන්ව දැවැන්ත බුද්ධිමය ශක්තියක් කරා මෙහෙවන කොටත් ඒ වගේම ඔවුන්ගේ ප්‍රධානම ගැටලුව ඕනෑවට වඩා කල්පනා කිරීම වෙනකොටත් 2021 මාර්තු මාසයේ ඔවුන්ගේ සැබෑම සාර්ථකත්වයේ රහස රඳා පවතින්නේ තවත් වෙහෙසි වැඩ කිරීම මතද නැතහොත් තමන්ගේම අතික්‍රියාකාරී මනස නිවා දැමීමට එහෙමත් නැත්නම් ස්විච් ඔෆ් කරන්න ඔවුන් ඉගෙන ගන්න ආකාරය මතද මේක හුදෙක් ජ්‍යොතිෂයට පමණක් සීමා වන ප්‍රශ්නයක් නෙමෙයි නිතරම මොළය වෙහෙසවන මේ නූතන කාර්යබහුල සමාජයේ ජීවත් වන අප සැමටම පොදු ගැඹුරු කාරණාවක්. සමහර වෙලාවට තමන්ගේම මනස පාලනය කිරීමේ කලාව ඉගෙන ගන්න එක ලෝකයේ ජය ගැනීමට වඩා අභියෝගාත්මක වෙන්න පුළුවන්. ඒ ගැන ටිකක් හිතලා බලන්න.